මේ දරුවට පුළුවන් ද ජපන්? හෙලෝ කස්ටිය අද අපි කතා කරන්න යන්නේ ලැපට සැපක් දෙන්නේ කොහොමද කියලා. ඒ කිව්වේ ලැප් එක යූස් කරලා ඔයා ස්ටඩි කරත්, ඔයා වර්ක් කරත්, නැත්නම් ගේම්ස් ගහුවත්, එහෙමත් නැත්නම් වෙන මොන හරි කරත්, ඔයාට ලැප් එක යූස් කරන්න ලේසි වෙන්නත්, ඒ වගේම ලැප් එක යූස් කරලා උපරිම ප්‍රයෝජනයක් ගන්නත් උදව් වෙන ටෙක් ගැජට් සෙට් එකක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. අනිවාර්යෙන්ම මචංලා ඔය පල්ලෙහා තියෙන ලයික් බටන් එකත් ප්‍රෙස් කරගෙන වීඩියෝ එකට යමු. මොකද ඉස්සරහට ගොඩක් සැප. Sorry, can't thank you. මම කිව්වේ ගොඩක් ඉන්ට්‍රස්ටිං වීඩියෝ සෙට් එකක්ම අපි අරගෙන එනවා. අද අපේ ලිස්ට් එකේ පළවෙනි ටෙක් ගැජට් එක තමයි ලැප්ටොප් ස්ටෑන්ඩ්. ලැප්ටොප් ස්ටෑන්ඩ් එකක් ලැප්ටොප් එකක් යූස් කරද්දී වැදගත් වෙන්නේ ඇයි කිව්වොත් අපි නිකන් මේසයක් උඩ ලැප් එක තියලා පාවිච්චි කරනවට වඩා ලැප්ටොප් ස්ටෑන්ඩ් එකක් උඩ තියලා අපිට ඕනේ උසට අපිට ඕනේ ඇන්ගල් එකට ලැප්ටොප් එක හදාගෙන යූස් කරද්දී අපේ බෙල්ලට සහ අපේ කොන්දට ගොඩක් පහසුවක් වෙනවා. ඒ වගේම ලැප් එකේ කූලින් වලටත් මේක ගොඩක් උදව්වක් වෙනවා. මොකද නිකන් මේසයක් උඩ ලැප් එක තියලා පාවිච්චි කරනවට වඩා වැඩි එයා ෆ්ලෝ එකක් ලැප් එකට ලබා ගන්න මේකෙන් පුළුවන්. ඉතින් ලැප්ටොප් ස්ටෑන්ඩ් ගත්තාම එක එක විදිහේ එක එක ප්‍රයිසස් වලට ලැප්ටොප් ස්ටෑන්ඩ්ස් දැක් ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙන ලැප්ටොප් ස්ටෑන්ඩ් එකක් තෝරගන්න මතක තියාගන්න ඕනේ. ඔයාට වැඩි මුදලක් වැය කරන්න පුළුවන් නම් 360 rotatable ලැප්ටොප් ස්ටෑන්ඩ්ස් පවා අපිට දැක් ගන්න පුළුවන්. අංක 2 ලැප්ටොප් කූලින් පෑඩ්. ඉතින් මේක ගොඩක් වැදගත් වෙන්නේ ලැප්ටොප් එකේ ගේම්ස් ප්ලේ කරන කට්ටියටයි. ඔයාගේ ලැප් එක ගොඩක් හීට් වෙනවා නම් ඉතින් ලැප්ටොප් කූලින් පෑඩ් කියන්නේ ලැප්ටොප් ස්ටෑන්ඩ් එකක්ම තමයි. ඒ වුණාට මේකේ වෙනසක් තියෙනවා. ඉතින් මේකේ වෙනස තමයි අපේ ලැප්ටොප් එක ඉක්මනට කූල් කරන්න උදව් වෙන ෆෑන් සිස්ටම් එකක් මේකේ දැක් ගන්න පුළුවන්. ලැප්ටොප් කූලින් පෑඩ් ගත්තාම ඇන්ගල් එක වෙනස් කරන්න බැරි ෆික්ස් තියෙන කූලින් පෑඩ් වගේම ඇන්ගල් එක වෙනස් කරන්න පුළුවන්, උස වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම ෆෑන් කීපයක් තියෙන, RGB තියෙන එක එක විදිහේ මේ එකීමකින් නොකී ලැප්ටොප් කූලින් පෑඩ් ඔයාට වෙල්ද පොලේ දැක් ගන්න පුළුවන්. දැන් මේ ලැප්ටොප් කූලින් පෑඩ් එක පවර් එක ගන්නෙත් ඔයාගේ USB පෝට් එකක් පාවිච්චි කරලා නිසා ඔයාගේ ලැප්ටොප් එකේ තියෙන USB පෝට් කීපෙන් එකක් මේකට දෙන්න වෙනවා. හැබැයි මේ වගේ සමහර කූලින් පෑඩ් තියෙනවා ඒ USB පෝට් එකටම තව එකක් ගහන්න පුළුවන් විදි. ඉතින් ඒ නිසා ඔයාට ගැලපෙන කූලින් පෑඩ් එක මොකක්ද කියලා ඒක තෝරලා බයි කරන එක තමයි ගොඩක්ම වැදගත්. මෙච්චර වැදගත් දේවල් කියා දීලා ඔයා තාම අපිව subscribe කරේ නෑනේ. ඔන්න ඔය පල්ලෙහා නිකන් තියෙන subscribe button එකත් ඔබාගෙනම තුන්වෙනි ගැජට් එක දැනගමු. අංක 3 තමයි USB hub. USB hub එකක් වැදගත් වෙන්නේ ඇයි කිව්වොත් දැන් අපේ laptop එකක් ගත්තොත් USB type A port 3ක් වගේ තියෙයි. type C port එකක් හරි දෙකක් වගේ උපරිම වුණොත් තියෙයි. ඒ කියන්නේ අපිට ලැප්ටොප් එකකට ප්ලග් කරන්න පුළුවන් ඩිවයිසස් ගාන ලිමිටඩ්. අපිට දැන් ෆොටෝග්‍රැෆර් කෙනෙක් නම් එයාට ඕන වෙනවා අනිවාර්යෙන් full size SD card slot එකක්. ගොඩක් ලැප්ටොප් වල තියෙන්නේ micro SD card slot එක. එතකොට සමහර ලැප්ටොප් තියෙනවා network port එකක් නැහැ, Wi-Fi විතරයි වැඩ ගන්න. එතකොට සමහර කට්ටිය ඉන්නවා network port එකක් ඕනේ වෙන කට්ටිය. එතකොට එයාලට USB hub එකක් ඕනේ වෙනවා. ඉතින් USB hub එකක් කියන්නේ නිකම්ම USB ports කීපයක් තියෙන hub එකක් නෙමෙයි. අපිට ඕනේ නම් තවත් එක එක විදිහේ මේ විදිහේ ports තියෙන hub එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් USB hub ගත්තත් ඔයාට USB port විතරක් තියෙන hub තියෙනවා. මේ විදිහට SD card, network port ඔය වගේ හැමදේම තියෙන USB hub උත් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙන එකක් තෝරලා බයි කරන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් අද ලිස්ට් එකේ 4 වෙනි එක තමයි portable monitor කියන්නේ. මේක හැබැයි වැදගත් වෙන්නේ ඔයා ගෙදරින් පිට හරි normal monitor එකක් use කරන්න බැරි තැනක හරි වැඩ කරන කෙනෙක් නම් තමයි. මොකද portable monitor එක සාමාන්‍ය full HD monitor එකකටත් වඩා price එකකින් වැඩි වෙනවා. ඉතින් මේ portable monitors අපිට පාවිච්චි කරන්න තියෙන්නේ අපේ laptop එකේ තියෙන USB type C port එක හරහා power එක වගේම video signal එකත් මේ portable monitors වලට ලබා දෙන්න පුළුවන්. ඉතින් මේක multitasking කරන කට්ටියට ගොඩක් වැදගත්. හැබැයි ඔයාට ගෙදර හරි normal power supply එකක් ගන්න පුළුවන් තැනක නම් වැඩ කරන්නේ ඔයාට normal monitor එකක් පාවිච්චි කරන එක තමයි ගොඩක්ම වටින්නේ. සහ pocket එකට වටින්නේ. ඉතින් අපේ list එකේ 5 වෙනි සහ අවසාන tech gadget එක තමයි external keyboard and mouse. ඉතින් මේ external keyboard එකක් සහ mouse එක wired වෙන්න පුළුවන්, wireless වෙන්න පුළුවන්. lap එකත් එක්ක use කරන එකේ වාසි කීපයක් තියෙනවා. ඉතින් ප්‍රධානම වාසිය තමයි අපිට ලැප් එකේ තියෙන කීබෝඩ් එකයි ට්‍රැක් පෑඩ් එක නැත්නම් ටච් පෑඩ් එක කියන්නේ. ඒක පාවිච්චි කරලා ටයිප් කරනවට යූස් කරනවට වඩා ලේසි සහ ඉක්මනට
අපිට එක්ස්ටර්නල් කීබෝඩ් ඇන් මවුස් යූස් කරනකොට. ඔයා ගේම්ස් ප්ලේ කරන කෙනෙක් නම් ඉතින් ආයි කියන්න දෙයක් නැහැනේ පුතා. අනිවාර්යෙන් එක්ස්ටර්නල් කීබෝඩ් ඇන් මවුස් යූස් කරන්නම වෙනවා. ඒ නැතත් ලැප් එකේ කීබෝඩ් එකේ ටයිප් කරන එක නිකන් EV එකක් පදිනවා වගේනේ. ටයිප් කරන එකේ හොඳම ෆීල් එක ගන්න නම් ඉතින් එක්ස්ටර්නල් මෙකැනිකල් කීබෝඩ් එකක් යූස් කරන්න ඕනේ. ඉතින් ඔයාට වයර්ලස් ගන්න පුළුවන් නම් තවත් ඔයාට ලේසි. කොහොම හරි වා ලැපට සැපක් දෙන්නේ කොහොමද කියලා ඉගෙන ගත්ත එකේ මේ වීඩියෝ එක වගේ යාළුවටත් ෂෙයා පාරක් දාගෙන යමු. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ සෙට්ටමු සුද්දා.